සංඛ්‍යාත අසංඛ්‍ය සසර. සංඛ්‍යාත අසංඛ්‍ය සසර. සංඛ්‍යාත අසංඛ්‍ය සසර තියෙන්නේ ප්‍රඥා ශේත්‍රය තුල. සංඛ්‍යාත අසංඛ්‍ය සසර. වීර්ය ශේත්‍රය තුල අසංඛ්‍යාත සසර තියෙනවා. සංඛ්‍යාත අසංඛ්‍යාත සසර තියෙන වෙනවා. වීර්ය ශේත්‍රය තුල අසංඛ්‍යාත සසර විතරක් තියෙන වෙනවා. සංඛ්‍යාත නැති වෙනවා. මහා මුද්‍රාවල පහළ වුණාන් පස්සේ සංඛ්‍යාත අවසන් වෙනවා. අසංඛ්‍යාතයේ තියෙන ගණන් කිරීමට හැකියාව තියෙනවා. වීර්ය දොරටුව පහළ වුණාන් පස්සේ සංඛ්‍යාත අසංඛ්‍ය සසර නැති වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අසංඛ්‍ය කල්ප ගණන් තිස්සේ ඉඳගෙන සංඛ්‍යාතය තුල ආපු සත්‍යයට ඒ සසර ඒ ප්‍රපංචය නැති වෙනවා කියලා කියනවා. මේකට කුසල් දොරටුවේ කියලාත් කියනවා. මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ දොරටුවක් කියලා කියනවා. ගෞතම බුදුහාමුදුරුවෝ වීර්ය කරවල පෙන්වුවේ 180. පේන සමස්තයකට වෙන. හැමත් කර්මස්ථානයකම තියෙන එක වෙන. ආයේ තේරී ගාථා ටික ඇතුළට ගියන් පස්සේ මහ බෝධිසත්ව අවලෝකීතේශ්වරට ත්‍රිපිටකාචාර්යවරුන්ට එන්න කියලා කීමට හැකියාව තියෙනවා. මේක විතරක් ලියමු අපි. තේරි නොතේරි හිටපු කට්ටියන්ට තේරුණ තැන මැද මොකද්ද තිබුණේ කියමු බලන්න. අනේ හැමතැනම තියෙන්නේ මහා මුද්‍රාව වෙයි. නොහොත් 180. සංඛ්‍යාත අසංඛ්‍ය සසරක ඇවිදගෙන ආපු කෙනාට අසංඛ්‍යාතයක සැරේට පෙන්වන්න පුළුවන් කට්ටිය බුදුරු වෙයි.